අවසක් මහරෑ මෙයාලා එයාගේ කාමරයට යන ලිෆ්ට් එකට නැගලා තියෙනවා. හැබැයි මේ ලිෆ්ට් එක අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. Okay, so it's been doing this for a minute. And there's nothing out there. You need to hit that gym. You wanna figure it out? Yeah. Alright. No, that did something. That did something. No. Dude, I don't know. Leona. What is going on? Are we too heavy? Is there someone there? What the? මේ ලිෆ්ට් එක නැවතුනේ අඳුර විතරක්ම තියෙන තට්ටුවක. ඒ තමයි 16 වෙනි තට්ටුව. ඒක හදමින් පවතින නිසා ඒකේ කිසිම අමුත්තෙක් නෑ වගේම කිසිම ලයිට් එකක් නැහැ. මේ කට්ටිය මේ ගැන රිසෙප්ෂන් එකට කිව්වහම එතන හිටපු කෙනා කිව්වේ කවුරුත් ඒ තට්ටුවේ නැවතිලා නැති වුණත් මීට කලිනුත් මේ වගේම අద్භූත දේවල් වෙලා තියෙනවා කියලයි. මොකක් හරි අමුතු හේතුවක් නිසා මේ ලිෆ්ට් එක අමුත්තන්ව 16 වෙනි තට්ටුවට අරන් යනවා කියලයි මෙයා කියන්නේ. හැබැයි ඒ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. එදා රෑ ජුකී එයාගේ යාළුවෝයි ආපහු ලිෆ්ට් එකෙන් පහළට යද්දී එයාලව ඇත්තටම බියටපත් කරන දෙයක් වෙන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඔයා දන්නවද බෙක් විනර් ගැන? ඔයාට මේකේ ගේම්ස් ගහලා මුදල් දෙපීමේ හැකියාවක් තියෙනවා. ඔයා මේ උපයන මුදල් ඔයාට ඩිරෙක්ට්ලි ඔයාගේ බැංක් account එකට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ රිස්ක් එකක් නැතුවම නෙමෙයි. ඔයාට මගේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා විශාල බෝනස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අදම ලොගින් වෙලා ගේම්ස් ගහලා සල්ලි උපයන්න පටන් ගන්න. Yo, so this elevator is acting mad weird. We started a few floors up, and Yo. Did we stop? Are we? මේ කට්ටියම බියට පත් කරමින් එකපාරටම ලිෆ්ට් එක මැදදී නවතිනවා. දැන් මේ කට්ටියට කවුරු හරි ඇවිත් බේරගන්නකන් බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. so the power is out. The backup, yeah, there you go. The backup generator has been coming on and off. We've been having the time of our lives. And yeah, we're like cooking alive. මේ කට්ටිය එයාලව බේරගන්නකන් ඉවසීමෙන් ලිෆ්ට් එක ඇතුලේ බලාගෙන ඉන්නවා. හැබැයි එයාලා තේරුම් ගත්තේ නැති දෙයක් තමයි ඒ ලිෆ්ට් එක ඇතුලේ හිටියේ එයාලා විතරක් නෙවෙයි කියන එක. Oh, he's cooking something. What are you doing? Yep. Yep. I gotta pee. Oh, you gotta pee. It's making my bladder. I gotta pee. You gotta pee. Well, like a rapper. Go. I gotta pee. I'm holding my bladder. Yep. I gotta pee. I don't know what else is going. I gotta pee. It's making me mad. I'm like so. I gotta pee. Like Bowser. Guys, this is probably the worst thing. ආයෙත් සැරයක් ඔයාලා ඒක දැක්කද? ලිෆ්ට් එකේ මුල්ලකින් කළු පාට මොකක්දෝ එකක් ලයිට් වෙන්න තප්පර කිහිපයකට කලින් උඩට මතුවෙනවා. ඒ දේ මේ කට්ටියගෙන් කාටවත් ඒ වෙලාවේ ඒක පෙනිලා නැහැ. ඊට පස්සේ වෙච්ච දේ මේ අභිරහස තවත් දරුණු කරවනවා. මොකද මේ අන්තිම ක්ලිප් එකේදී මේ ලිෆ්ට් එක එයාලව ආරක්ෂිත තැනකට අරන් යන්නේ නම් නැහැ. We're moving. Where are we going? Wait. This is stop. No. That's the same one as before. No. ලිෆ්ට් එක ආයෙත් වැඩ කරන්න පටන් ගත්තාම කට්ටියගේ ඇඟට ලේ ටිකක් උනන්න පටන් ගන්නවා. හැබැයි ඒක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ගියේ නැහැ. ඒ වෙනුවට ඒක ආයෙත් මෙයාලව 16 වෙනි තට්ටුවට අරන් යනවා. අර අඳුරෙන් පිරිච්ච තට්ටුවට. ඉතින් මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ? කැඩිච්ච ලිෆ්ට් එකක්ද? එහෙමත් නැත්නම් අලුත් අමුත්තන්ව හොයාගෙන යන මොකක් හරි දෙයක්ද?